අද 2026 පෙබරවාරි 15 වෙනිදා. ඉතින් අපි අද බලන්න යන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකට Unreal Engine එක ඉන්ස්ටෝල් කරගන්න යන්නේ කියලා. අපි හිතමු ඔයා Unreal Engine කියන එකනා ගැන කොහෙන් හරි දැනගන්නවා, යාළුවෙක්ගෙන් හරි සෝෂල් මීඩියා වලින් හරි දැනගන්නවා. මේකෙන් ගේම් හදන්න පුළුවන්, ෆිල්ම් ඇනිමේෂන් හදන්න පුළුවන්, විෂුවලයිසේෂන් කරන්න පුළුවන් සහ ඕනම රියල් ටයිම් රෙන්ඩරින් වැඩක් මේකෙන් කරගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දැනගෙන ඔයාට හිතනවා වශා මටත් මේකෙන් මොන හරි එකක් කරන්න පුළුවන් ඒ වගේ කියලා මට හිතනවා. හැබැයි මම Unreal Engine එක ඉන්ස්ටෝල් කරන්න ඩවුන්ලෝඩ් කරන්න මොනවක්වත් දන්නේ නැහැ. මට ඒකට සිංහලෙන්ම ටියුටෝරියල් එකක් තිබ්බනම් හොඳයි කියලා. අන්න ඒ වගේ කෙනෙක් නම් ඔයාට තමයි මෙන්න මේ ටියුටෝරියල් එක අපි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද Unreal Engine එක ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න කියලා මේ වීඩියෝ එකේදී. ඉතින් මේක ඉන්ස්ටෝල් කරගන්න කලින් ඔයගොල්ලෝ මෙන්න මේ දේවල් ටික දැනගෙන ඉන්න ඕනේ. පළවෙනි දේ තමයි Unreal Engine එක ඔයගොල්ලන්ට crack site එකකින් pirate site වලින් ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගැනීමේ කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද Unreal Engine එක ඔයගොල්ලන්ට free of charge download කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඒ කියන්නේ Unreal Engine එක free software එකක්ද? software එක free. ඔයගොල්ලන්ට ඒකේ අතපත ගාලා වැට්ටික් කරගෙන ඕන දෙයක් as long as කරගන්න පුළුවන්. හැබැයි ඔයා Unreal Engine එක පාවිච්චි කරලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදලා ඒකෙන් සල්ලි හම්බ කරනකොට පළවෙනි සතේ ඉඳලා නෙමෙයි එක්තරා ප්‍රමාණයක් සල්ලි හම්බ කරාට පස්සේ අන්න එතනින් එහාට තමයි Unreal Engine එකේ කට්ටිය කියන්නේ ඔයගොල්ලෝ අපිට මේකෙන් ෂෙයා එකක් ගෙවන්න ඕනේ. මොකද ඔයා සක්සස් වුණේ අපේ Unreal Engine software එක නිසා. ඒක නිසා ඔයාගේ එන ඉන්කම් එකෙන් කොටසක් අපිට ගෙවන්න කියන royalty model එකක් තමයි මේගොල්ලන්ගේ business model එකේ විදිහට තියෙන්නේ. ඒක නිසා as long as ඔයා සල්ලි හොයනකම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව Unreal Engine එක fully free පාවිච්චි කරන්න පුළුවන්. crack software හොයන්න, pirate software තියෙන site ගානේ රස්තය අදු වෙන්න ඕනේ නැහැ. ඉතින් අපිට හම්බෙලා තියෙනවා කීප දෙනෙක්ම මේකේ pirate software setup එකක් කොහෙන් හරි install කරගෙන පොඩ්ඩක් අවුල් කරගෙන හරියට වැඩ කරන්නේ නැතුව වෙච්ච අවස්ථා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ original වෙබ්සයිට් එකෙන් Unreal Engine එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට ඕන වෙන්නේ හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් විතරයි. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා නම් Unreal Engine එකේ 4.5 කියලා version දෙකක් තියෙනවා. ඒ version දෙකෙන් ඕනම version එකක් ඔයගොල්ලන්ට install කරගන්න පුළුවන්. එතකොට සමහර කට්ටියට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට Unreal Engine 1 2 3 කියලා ඒව නැද්ද? නෑ, Unreal Engine 1 2 3 කියලා කියන්නේ ගොඩක් පරණ engine versions. ඒ වගේ දේවල් දැන් අපි පාවිච්චි කරන්නේ. අපි latest engine versions තියෙන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ තත්ත්වයේ තියෙන Unreal Engine 4 සහ Unreal Engine 5 කියන engine versions තමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් මේ versions වලත් හොඳ නරකයි. කියන්නේ 4 වලත් versions තියෙනවා ගොඩක්, 5 වලත් versions තියෙනවා ගොඩක්. ඒවා අපි ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද තෝර බේර ගන්න කියලා. ඔයගොල්ලන්ගේ specs වලට ගැලපෙන විදිහට සහ ඒ වල තියෙන features වල තියෙන විදිහට අපි අනාගතයේදී ඒ ටික කතා කරමු. ඊට අමතරව ගත්තොත් එහෙම අර කිව්වා වගේ version එක තෝරගන්නකොට ඔයාගේ specs කියන එක නා ඔයගොල්ලෝගේ පාවිච්චි කරන කම්පියුටර් එක මොකක්ද, ඒකේ තියෙන specs මොකක්ද කියන එකත් ඔයගොල්ලන්ට ඕන වෙනවා. ඉතින් අපිට පුළුවන් දැන් AI තාක්ෂණය තියෙන නිසා දැන් ඉස්සර නම් බලන්න ඕනේ hardware spec එක මේකට ගැලපෙනවද මගේ එක කියලා නිකන් manually ඔයගොල්ලෝ හිත කම්පියුටර්ස් ගැන දන්නේ කෙනකින් සමහර වෙලාවට අහලා බලලා තමයි කරගන්න ඕනේ. හැබැයි දැන් ChatGPT Google එකේ Gemini වගේ තියෙන නිසා ඔයගොල්ලන්ට AI හරහාම ටක් ගාලා configure කරගන්න පුළුවන් ඔයාට අදාළ Unreal Engine version එක මොකක්ද ගැලපෙන එක කියලා. ඊට අමතරව ගත්තොත් එහෙම අපි හිතමු ඔයගොල්ලෝගේ ගෙදර හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැහැ. එහෙමනම් ඔයාට හිතනවා මට කාගෙන් හරි මේක ඉන්ස්ටෝල් කරගන්න setup එකක් ඕන වෙයිද කියලා. නෑ, Unreal Engine එකට setup එකක් නම් ඔයාට ඇත්තටම ගන්න වෙන්නේ නැහැ. මොකද මේගොල්ලන්ගේ තියෙනවා වෙනම launcher එකක්. මම ඒක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඒ launcher එක තමයි ඔයගොල්ලෝ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරගන්නේ. ඒක හරහා තමයි ඔයගොල්ලෝ Unreal Engine එක download කරගෙන ඉන්ස්ටෝල් කරගන්නේ. එතකොට මම කියන්නේ මේක හරහා කරගන්නකොට ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට setup එක ගන්න බෑ. හැබැයි ඔයාලට engine එකේ files ටික අරගෙන ඔයගොල්ලන්ගේ ඒ අදාළ කම්පියුටර් එකට දාලා හැබැයි Epic launch එකෙන් ඒ ටික verify කරලා තමයි ඔයාලට ඒක වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් අපි කතා කරමු. ඉතින් මම මේ පොඩි idea එකක් දුන්නේ ඔයගොල්ලන්ට නිතර එන ප්‍රශ්න වලට උත්තරයක් විදියට. right. ඉතින් අපි බලමු කොහමද Unreal Engine එක download කරගන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මම මේ ඉන්නේ මගේ web browser එකේ. ඉතින් ඕගොල්ලොන්ගේ Edge එක හරි Opera එකක හරි Google Chrome එක හරි මොකක් හරි web browser එකක් තියෙනවා නම් internet on කරගෙන ඉතින් මේකේ ගිහිල්ලා ඕගොල්ලෝ යන්න ඔයගොල්ලෝ නිකන් සර්ච් කරන්න Google එකේ හරි දැන්ට Yahoo මං හිතන්නේ නෑ. ඉතින් මොකක් හරි තියෙන එකක search engine එකක ඔයගොල්ලෝ search කරන්න Unreal Engine කියලා. ඉතින් Unreal Engine කියලා normal search කරලා enter කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් පෙන්නනවා
www.unrealengine.com කියලා. ඉතින් මේ unrealengine.com කියන වෙබ්සයිට් එක තමයි මේගොල්ලන්ගේ ඔරිජිනල් වෙබ්සයිට් එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ඔරිජිනල් වෙබ්සයිට් එක ක්ලික් කරලා ඒක ඇතුළට යන්න. ඉතින් ඒක ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක තියෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක දැන් මේ ටියුටෝරියල් එක බලන දවසේ වෙද්දී ඔයගොල්ලන්ට මෙහෙම තිබ්බට මේ වෙබ්සයිට් එක ඔයගොල්ලෝ පස්සේ ගොඩක් පහුවෙලා බලන කෙනෙක් නම් ඔයගොල්ලන්ට ඇත්තට මේක වෙනස් විදියට පේන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයගොල්ලන්ට Unreal Engine එක ගැන ගොඩක් විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට මම කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් මේක ඇතුළින්ම දැනගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා Unreal Engine එක ගැන, ඒකේ තියෙන features ගැන, ඒකේ licensing ගැන සහ frequently asked questions එහෙමත් නැත්නම් fact ගැන. ඒ වගේම තමයි users ඔයගොල්ලන්ට Unreal Engine එකට මාරු වෙන්නේ කොහොමද වෙන engine එකක ඉඳලා, ඒ කියන්නේ basically Unity වගේ නැත්නම් Godot වගේ ඊට පස්සේ වෙන මොකක් හරි game engine එකක ඉඳලා Unreal Engine වලට මාරු වෙනවා නම් කොහොමද මාරු වෙන්නේ, ඊට පස්සේ AAA games හදන්න, indie games හදන්න, mobile games හදන්න, ඊට පස්සේ Fortnite එකට ඔයගොල්ලන්ට Unreal Edit එක ඕන නම් ඒක කොහොමද පාවිච්චි කරන්නේ, film TV broadcast and live events වලට animation, architecture, automotive, simulation, HMI කියන මේ වගේ එක එක පාවිච්චීන් වලට කොහොමද Unreal Engine එක use වෙන්නේ කියන දේවල් ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට Unreal Engine එකේ අලුතෙන්ම news, ඒගොල්ලන්ගේ community එකක් තියෙන forum එකක් තියෙනවා, ඊට පස්සේ documentation එකක් තියෙනවා. documentation කියන එක තමයි ඕනම software එකකට තියෙන ඒක ගැන හැම විස්තරයම කියලා තියෙන තැන. ඉතින් ඒකක් Unreal Engine එකකට තියෙනවා, ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ Unreal Engine එකේම දීලා තියෙනවා Unreal Engine එකේ learning නැත්නම් learning library getting started මෙහෙම stipend repository කියලා එකක්. එතකොට ඔයගොල්ලන්ට මම මේ වගේ ඒවා පස්සේ කියලා දෙන්නම් කොහොමද මේවා පාවිච්චි කරන්න පුළුවන් තව දුරටත් ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ connect වෙන්නේ. ඒ කියන්නේ කොහොමද Unreal Engine එකේ real events මොනවද, ඒගොල්ලන්ගේ mega grant එක, meetups, ඊට පස්සේ partner වෙන්න කොහොමද ඒකත් එක්ක ඒ වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා. සහ fab කියලා කියන්නේ ඒගොල්ලන්ගේ market place එකක් තියෙනවා Unreal Engine එකේ. අපි මේ දේවල් ගැන හැමදේම කතා කරමු මේ Unreal Engine එක ගැන කතා කරගෙන යන අපේ courses වල RAM Studios Vault එක ඇතුලේ. ඉතින් කොහොම වුණත් ඔයගොල්ලන්ට මෙතන දකින්න පුළුවන් කෙලින්ම sign in කියලා බටන් එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ account එකක් හදලා ඒකට account එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට login වෙන්න, එහෙමත් නැත්නම් account එකක් හදාගෙන sign up වෙන්න කියන option එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ download button එක. ඉතින් මෙන්න මේ download button එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ page එකට යන්න. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඔයාගේ මෙන්න මේ one download in progress කියලා automatically install වෙන්න download වෙන්න පටන් ගන්නවා. install වෙන්න නෙමෙයි එකක් download වෙන්න පටන් ගන්නවා. එතකොට ඔයා බලනවා Unreal Engine එක download වෙන්නත් පටන් ගත්තා. නෑ මේ Unreal Engine එක නෙමෙයි මේ download වෙන්නේ. මේකේ තියෙනවා Epic Games Launcher කියලා ඒගොල්ලන්ගේ චූටි software එකක් තියෙනවා. මෙන්න මේ software එක තමයි මේගොල්ලෝ මේ software එකට අදාළ install එක තමයි මෙන්න මේගොල්ලෝ මේ ටග් ගාලා අපිට download කරලා දෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා Unreal Engine එක download කරනකොට steps තුනක් තියෙනවා. පළවෙනි එක තමයි download the launcher. ඒක තමයි අපිට automatically මෙතනින් වුනේ. ඊට පස්සේ install Epic Games Launcher. ඒක තමයි අපි install කරන්න යන්නේ මේක click කරලා. ඊට පස්සේ ඒක ඇතුලෙන් අපිට පුළුවන් Unreal Engine එක install කරන්න. ඉතින් මෙතනත් ඔයගොල්ලන්ට පේනවා ඇති videos තියෙනවා. ඊට පස්සේ මේකට අදාළව source code එක engine එකට අදාළ source code එක ගන්න කොහොමද? licensing වැඩ කරන්න කොහොමද? Windows වලට, Linux වලට, Mac OS වලට මේක තියෙනවා. system requirements මොනවද කියලා මෙතන තියෙනවා. දවාට පේනවා ඇති මෙන්න මේ වගේ system requirement එකක් මේකට ඕනේ කියලා දාලා තිනවා. fully system requirement මෙතනින් බලන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් මෙතනින් බලන්න පුළුවන්. ඉතින් අපි licensing කියන part එකට ගියොත් එහෙමත් නැත්නම් මෙන්න මේ learn about licensing කියන එකට ගියපුවම මෙන්න මේ part එකට තමයි යන්නේ. ඉතින් මේකේ තියෙනවා අර කියනවා වගේ මොකක්ද? ඔයා game developer කෙනෙක් නම් ඔයාට game developer කෙනෙක් විදිහට ඔයාට මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් individual කෙනෙක් විදිහට small businesses විදිහට. ඒ කියන්නේ game development නොවන පැති වලට. ඒ කියන්නේ simulation ඊට පස්සේ simulation වලට එහෙමත් නැත්නම් ඔයා මේකෙන් උගන්වන්න Unreal Engine එක එහෙමත් නැත්නම් ඔයා වෙන real time rendering animations වගේ දේවල් කරන්න ඒ වගේ දේවල් වලට උගන්වන එක ඒ වෙලම තියෙනවා for educators and schools. ඔයා Unreal Engine එක උගන්වනවා නම් ඒක කොහොමද කියලා. එතකොට මේ තුන්ගොල්ල විදිහට තමයි ඔයාට Unreal Engine එක download කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපේ පැත්තෙන් නම් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ for educators and schools කියන එකනට සහ game developers කියන parts දෙකට තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. එතකොට game developer කෙනෙක් නම් මේගොල්ලන් කියනවා royalty එක apply වෙන්නේ $1 million. ඒ කියන්නේ $1 million USD මම ආය ඩොලර් දෙක පාරක් කියනවා. කොහොම හරි $1 million USD වලට වඩා වැඩි නම් ඔයාගේ gross product revenue එක
1 මිලියන් USD වලට වඩා වැඩි නම් තමයි ඔයාගේ රොයල්ටි එක ඇප්ලයි වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකෙන් ඩොලර් මිලියනයකට වඩා හොයනවා නම් විතරයි ඔයා Unreal Engine එකට සල්ලි ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට මේක free of charge පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් රයිට් එතකොට මම ගේම් එකක් හදනවා. මම මේ ගේම් එක ඇදුවට පස්සේ මේ ගේම් එක මම Steam එකට හරි මොකක් හරි එකකට මාකට් ප්ලේස් එකට දාලා මම මේක ඩොලර් ලක්ෂ 5ක් හොයනවා. 1 මිලියන් කියන්නේ ලක්ෂ 10ක්නේ. මම හොයනවා ඩොලර් ලක්ෂ 5ක්. එතකොට මම සල්ලි දෙන්න ඕනේ නැද්ද Unreal Engine එකට? නෑ. ඔගොල්ලෝ දෙන්න ඕනේ නෑ. ඔගොල්ලන්ට පුළුවන් ඒ ලක්ෂ 5ම ඔයාලට තියාගන්න. ඒකයි මේ Unreal Engine ලගේ තියෙන හොඳකම. ඒගොල්ලෝ බලන්නේ ගොඩාක් ලොකු revenue එකක් හොයන කට්ටියකින් තමයි ඒගොල්ලෝ සල්ලි ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ සල්ලි ගන්නෙ නැහැ. ඊට පස්සේ මේක කියනවා individuals and small businesses ගත්තොත් එහෙම less than 1 million USD in annual gross revenue. එතකොට මේගොල්ලොන්ගේ කියන්නේ මේක දැන් අරක ගේම් ඩෙවලොපර්ස්ලා කියන්නේ ගේම් ප්‍රොඩක්ට් එකනේ ඒගොල්ලෝ දාන්නේ. ඒ ගේම් ඩෙවලොපර්ස්ලා කියන එක ප්‍රොඩක්ට් එක විදිහට තමයි දාන්නේ. හැබැයි individuals and small businesses කියන කට්ටිය ප්‍රොඩක්ට් එක නෙමෙයි ගොඩක් වෙලාවට ෆෝකස් කරන්නේ. ඒගොල්ලෝ ඒක ෆන්ඩ් එකක් තියනවා එහෙම තමයි කරගෙන යන්නේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ අවුරුද්දක ඒ වගේ කම්පැනි ටයිප් එකේ එකක් ගත්තම එම අවුරුද්දක රිවෙන්යු එක 1 මිලියන් වලට වඩා අඩුයි නම් ඔයගොල්ලන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ වෙනම මේක ලයිසන් එක දීලා ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. එතකොට මේ තියෙන්නේ මේ වගේ දේවල් වල ඉස්සර ඉතින් මම මේක දැන් මේ වැඩි කියවන්නේ නැහැ. මොකද ඔක කියවන්න ගියොත් එහෙම ටිකක් ඔක වැඩේ බෝරින් වෙනවා. අපි මේකට වෙනම ටියුටෝරියල් එකක් කතා කරමු, වීඩියෝ එකක් කතා කරමු. ඉතින් කොහොම හරි ඔන්න වගේ දේවල් ටිකක් තමයි Unreal Engine එකේදී ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව Unreal Engine එක පාවිච්චි කරන්න මිලියනයක් විතර හොයන ගමන් ඩොලර් මිලියනයක් විතර. ඉතින් ඩොලර් මිලියනයක් හෙව්වොත් ඒක ලංකාවට මාර්සිරා. හරි. ඉතින් ඔන්න දැන් මෙතන මේකේ Epic Games launch එකේ නැත්තම් අපි කිව්වොත් ඔව් Epic Games launch එක කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් Epic Games launch එක තමයි අපි install කරන්න යන්නේ. ඉතින් මම මෙතන මේ setup එක ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට install එක කරන්න වෙනවා. ඊට පස්සේ මෙයා අහනවා මේක කොහෙටද install කරන්න ඕනේ කියලා. ඉතින් මට පුළුවන් මේක C එකට install කරගන්න. එහෙම නැත්නම් මම ඇත්තටම වෙනත් තැනක් තමයි දෙන්න යන්නේ. මගේ තියෙනවා software කියලා වෙනම partition එකක්. ඒක ඇතුලේ මම අලුතෙන් folder එකක් හදන්න යන්නේ Unreal Engine කියලා. right. ඒක ඇතුලේ මම වෙනම Unreal Engine කියලා එකක් හදනවා. මේ Unreal Engine එක ඇතුළට ගිහිල්ලා මම මේකේ තව folder එකක් හදනවා. Epic Games launch කියලා. ඉතින් ඔයගොල්ලන්ට මම C එක පොඩ්ඩක් clean තියාගන්න නිසා තමයි මම මේක වෙන දිහාවකට install කරන්නේ. ඔයාට ඇත්තටම මේක C එකට උනත් install කරලා දාන්න පුළුවන්. මම මේක දීලා OK එක දීලා මම ඊට පස්සේ install කරනවා. install එක දුන්නට පස්සේ මේක කියනවා install path cannot be more than 32 characters. Okay short. හරි මේකේ path එක දිගයි කියලා කියන්නේ මට මීට වඩා එකක් දෙන්න කියලා කියන්නේ. right අපි මෙහෙම කරමු. අපිට මේකේ පුළුවන් මේක ඇත්තටම පුළුවන් මෙන්න මේ path එක දෙන්න. මේ path එක දීලා අපි බලමු. Unreal Engine එක Epic Games කියලා. Okay. මොකද එයා folder එකක් හදා ගන්නවා. මම වෙනම folder එකක් හදන්න ඕනේ Epic Games launch කියලා. මම මේක install දුන්නොත් ඔන්න මේක install වෙන්න යන්නේ. මගෙන් අහනවා administrator request එක එනවා. ඊට පස්සේ ඔන්න දැන් මේක install වෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් first time මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ ටික පරණ type එකේ setup එකක් තමයි normal setup එකක් තමයි මේ Epic Games launch එකට තියෙන්නේ. right. ඉතින් පොඩි වෙලාවක් යද්දි අපිට බලන්න පුළුවන් මේක install වෙන්නේ කොහොමද කියලා. ඉතින් අර කිව්වා වගේ ඔයාලට එතකම් පොඩ්ඩක් මේගොල්ලන්ගේ site එකේ පොඩ්ඩක් කරකිලා බලන්න පුළුවන් මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති royalty base කියන එක තමයි මෙන්න මේ game developers ලට තියෙන්නේ. අර කිව්වා වගේ film and animation ඊට පස්සේ අර මොකක් හරි කරගෙන යන company type එකකට නම් seat based option එකක් තියෙනවා. එතකොට company එකේ වැඩ කරන seat එකක් කියලා කියන්නේ company එකේ වැඩ කරන එක්කෙනෙක්. නැත්නම් ඒක install කරලා තියෙන company එකක්. ඒ වගේ එකක් තමයි මේ seat එක කියලා කියන්නේ. ඉතින් කොහොම හරි ඔන්න දැන් Epic Games launch එක install වුණා. install වුණාට පස්සේ ඔන්න දැන් මේගොල්ලන්ගේ update එකක් ඇවිල්ලා update එක download වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක MB 806ක ඒ කියන්නේ GB එකකට විතර ටිකක් ලං වෙන්න download එකක් තමයි මෙතන යන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් එම MB 82යි මෙතන මේක. එතකොට setup එක MB 82යි. ඊට පස්සේ මේකේ update එක තියෙනවා MB 800 එක. right. okay. ඉතින් අපි බලමු. හරි අප්ඩේට් එක ගිහලා ඉවරනාට පස්සේ ඔටෝමැටිකලිම ටිකක් වෙලා පොඩි ලෝඩින් අයිකන් එකක් පෙන්නලා අපේ මවුස් කර්සර් එකේ ඊට පස්සේ ඔන්න දැන් මෙන්න මේ විදිහට වාගේ Epic Games launch එක
ඕපන් වෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පළවෙනියටම කරන්න තියෙන දේ තමයි ඔයා මේකට ලොග් වෙන්න ඕනේ. රයිට්? එතකොට ඔයා මේකට ලොග් වෙන්න ඕනේ. එතකොට ලොග් වෙද්දී ඔයාට පුළුවන් ඔයාගේ ඔයාගේ මෙන්න මේ accounts වලින් ඔයාට පුළුවන් ඔයාගේ PlayStation account එකකින්, Xbox account එකකින්, ඊට පස්සේ ඔයාගේ Nintendo account එකකින්, එහෙම නැත්නම් Google, Steam, Apple, Facebook, Lego, Autodesk මේ තියෙන ඕනම එකකින් හෝ නැත්නම් normal email එක දීලා ඔයාට account එකක් හදලා මේකට ලොග් වෙන්න පුළුවන්. ඉතින් මේක හදන්න කලින් මම මෙන්න මේ විදිහට තමයි කරන්නේ. මම යනවා මගේ මෙන්න මේ sign in කියන එකට, වෙබ්සයිට් එකේ sign in කියන එකට මම යනවා. right? වෙබ්සයිට් එකේ sign in කියන එකට ගියාට පස්සේ මෙතනත් මේ විදිහට sign in කියලා දෙනකොට මෙතන තියෙනවා create an account කියලා option එක. මෙන්න මේ create an account එක දෙනවා. මොකද මට මේ වෙලාවේ account එකක් නැති නිසා. ඉතින් ඔයාට කෙලින්ම මොකක් හරි login එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් account එක කෙලින්ම account එකෙන් log වෙන්න. හැබැයි මට මේ වෙලාවේ account එකක් නැති නිසා මම මොකද කරන්නේ මෙන්න මේ create an account කියන එක නා click කරනවා. create an account කියන එක නා click කරාට පස්සේ මෙයා අහනවා have you played any of these games on your composer blah 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 කියලා. ඊට පස්සේ මම මේක yes කියලා දෙන්නම්කෝ. if you have played right. එතකොට ඔයාගෙන් අහනවා play කරනවද කියලා. play කරා නම් ඔයාට account එකක් තියෙනවා කියලා කියනවා. right. මම මේකට no කියලා දෙන්න. right. එතකොට මම මේකට no කියලා දුන්නොත් ඔන්න එයා account එකක් අලුතෙන් හදන්න දෙනවා. එතකොට මම මේකේ මගේ බර්ත් එක දෙන්නම්. ඉතින් මම ඇත්තටම මගේ බර්ත් එක රිවීල් වෙනවා දැන්. මම 1995 ජනවාරි 22 මම. right. මම මේකේ බර්ත් එක දීලා ඊට පස්සේ මම මේකට දෙනවා ඊමේල් එක දෙන්න කියලා. මම ඇත්තටම මේක මම අර Google login එක මට ලේසි නිසා මම කෙලින්ම continue with Google කියන එක නා දෙන්න. right. ඊට පස්සේ මේක දුන්නාට පස්සේ ඔන්න මගේ RAM Studios Vault කියන Gmail එක තියෙනවා. මම මේක දෙනවා. මේක දුන්නාට පස්සේ මෙයා මේක ඕකේද කියලා අහනවා. මේකේ details ටික ගන්න allow කරන්නද කියලා අහනවා Google එකෙන්. ඒ ටික දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ විදියට මෙයා අපේ sign up එක complete කරනවා. එතකොට sign up එක complete කරන්න කලින් එයා මගෙන් අහනවා display name එකක් දානවද කියලා. ඉතින් මම මේකට RAM Studios Vault කියලාම දාන්න. right. okay මට ඒක දෙන්න බෑ. මොකද character එක right character supreme මට 16යි දෙන්න පුළුවන්. මම මේකට කෙලින්ම RAM Studios Vault කියලා මැදින් space නැතුව මෙහෙම දෙන්න. right. ඊට පස්සේ terms වලට මම agree වෙන්න ඕනේ. remember main games and apps මාව remember කරන්න කියලා දෙන්න ඕනේ. news එවන්න ඕන නම් මේක ඔයාලා ටික් එක දෙන්න පුළුවන්. මම ඒක දැනට දෙන්නේ නැහැ. මොකද මගේ email එකේ පුරුණොත් වාදයක් වෙනවා. ඊට පස්සේ මම continue දෙනවා. right. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අපේ email එකට එවනවා security code එකක්. අපි අරගෙන ඉමු security code එක. ඉතින් මෙන්න මේ වගේ 30 minutes වලින් පැය භාගකින් විතර expire වෙන security code එකක් තමයි එන්නේ. ඔයාලට පුළුවන් මේක copy කරගන්න. copy කරලා මෙන්න මේ විදිහට paste කරන්න පුළුවන්. ඉතින් ඔයා අතන දීපු email එකට තමයි මේ email එක එන්නේ. මම මේ continue කරලා මගේ account එක මම මෙන්න මේ විදිහට create කරගන්න. එතකොට ඔයාට මේ වගේ අනිත් accounts වල link කරන්න පුළුවන්. මට අනිත් ඒවා link කරන්න ඕනේ නැහැ. මම මේක නිසා done linking කියලා මෙතන දෙනවා. right. ඊට පස්සේ ඔන්න දැන් ඔයා RAM Studios Vault කියලා ඔයාට පේනවා. ඒත් ඔයාගේ account එකක් දැන් හදලා තියෙනවා. ඔයා account එකට ඔයාට යන්න පුළුවන්. right. ඔයාගේ account එකට ඔයාට යන්න පුළුවන්. ඒකේ තියෙන මොන හරි දේවල් වෙනස් කරන්න පුළුවන්. address මේක එක වගේ දේවල් දෙන්න පුළුවන්. කොහොම හරි මම දැන් යනවා මගේ Epic Games launch එකට අපි install කරපු එකට. so මම මෙයාව දාගන්නවා full screen. මෙයාව දාගෙන මම දැන් දෙනවා Google එකෙන් login වෙන්න කියලා දෙන්න. එතකොට මම මේ log වෙලා ඉන්න කොහමද ඒ Gmail එකට log වෙලා ඉන්න account එකෙන් තියෙන browser එකකින් ඉන්නේ. එතකොට එයාට අක් ගාලා එනවා okay ඔයාගේ account එකෙන් අපි log වෙන්නද කියලා අහනවා. මම continue දෙනවා. දැන් මේ open උනේ web browser එක right. ඊට පස්සේ මම මේක continue කරාට පස්සේ මට පුළුවන් ආපහු පාරක් මගේ launch එකට යන්න. එතකොට launch එකේදී එයා දන්නවා web browser එක හරහා ඔන්න දැන් මේක මේව වුණා. ඔන්න ආයෙ පාරක් එයා කියනවා මම ඔන්න කෝඩ් එකක් එවනවා මට ඒකත් බලලා කියන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට තව කෝඩ් එකක් ඒගොල්ලෝ එවලා තියෙනවා. මම ආපහු පාරක් මෙන්න මේ කෝඩ් එක reminder device කියන එක දාලා continue දෙනවා. right. ඊට පස්සේ මම මේකටත් continue දීලා එයා අහනවා
two factor authentication එක email එකට දෙන්නද කියලා මම ඒක ඕකේ කියලා තියෙනවා. මට ඕන නම් මේක email එකට එන කරදරයි නම් ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ තියෙන authenticate app එකකට හරි SMS එකකට හරි මොකකට හරි එන්න හදාගන්නත් පුළුවන්. ඉතින් මම දැනට email එක තියලා confirm කරනවා. ඊට පස්සේ මේකට අපි කියනවා EULA කියලා. එහෙමත් නැත්නම් end user license agreement එක. අපි ඕනම වෙලාවකදී ඒගොල්ලොන්ගේ software එකක් කාගේම හරි software එකක් download කරනකොට කාගේම හරි game එකක් download කරනකොට ඒගොල්ලන්ගේ agreement එකක් තියෙනවා. මේ agreement එකට අපි agree වෙන්න ඕනේ මේකත් එක්ක වැඩ කරනවා නම් ඒක download කරගෙන යනවා නම්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක මෙන්න මේ විදිහට කියවලා බලන්න. ඊට පස්සේ accept කරන්න. accept කරලා ආවට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙනවා මෙන්න මේ Epic Games launch කියන එකන. ඇත්තටම මේ Epic Games launch කියන එකන Unreal Engine එකට විතරක් නෙමෙයි. ඒගොල්ලොන්ගේ වෙනම ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා නම් Steam වගේ platform එකක් විදිහට. ඒ කියන්නේ digital store front එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපිට games download කරන්න පුළුවන් internet එකේ එක platforms තියෙනවා. එතකොට ඒක Steam කියලා කියන්නේ ගොඩක්ම ප්‍රසිද්ධ එකන. අන්න ඒ වගේම එකක් තියෙනවා Epic Games කියලා මේගොල්ලොන්ගෙත් අපිට ගේම්ස් එහෙම ගහලා ඩවුන්ලෝඩ් කරගෙන ඕන එකක් කරගන්න පුළුවන් මාකට් ප්ලේස් එකක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ ස්ටෝර් කියලා කියන්නේ. මේ ලයිබ්‍රරි කියලා කියන්නේ මම ඒකෙන් ඉන්ස්ටෝල් කරගන්න ගේම්ස් ඒ වගේ දේවල් තියෙන එක තමයි ලයිබ්‍රරි කියලා කියන්නේ. හැබැයි ඔයා යූස් කරන්නේ Unreal Engine එක නම් Unreal Engine එක තියෙනවා මෙන්න මෙතන. එතකොට Unreal Engine එකත් එක්ක තව තියෙනවා ඒකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් assets ඒ වගේ දේවල් තියෙන මාකට් ප්ලේස් එකක්. ඒක තමයි මෙතන Fab කියලා කියන්නේ. right එතකොට fab එක ක්ලික් කරපුවාම ටිකක් ඔන්න ලෝඩ් වෙනවා මේකෙන් පෙන්නනවා මෙන්න මේ fab කියන එක කරනවා right ඉතින් අපිට මෙතනදී ඇත්තටම ඕන වෙන්නේ මෙන්න මේ Unreal Engine කියන එක කරන එතකොට ඔයාලට පේනවා ඇති Unreal Engine කියන එක කනාගේදී මෙතන තියෙනවා tabs කිහිපයක් news samples ඊට පස්සේ මෙතන library කියලා තියෙනවා අපිට ඇත්තටම ඕන වෙන්නේ මෙන්න මේ library කියන තැන එතකොට ඔයාලට පේනවා ඇති අපි මෙතන කිසිම engine version එකක් install කරලා නැහැ ඔයාගේ කිසිම project එකක් නැහැ. ඔයා Fab කියන market place එකකින් ඔයා කිසිම දෙයක් download කරලා නැහැ. එතකොට මෙතන ඔයාට option එක තියෙනවා install engine කියලා. ඔයාට මේ install engine එක දෙන්නත් පුළුවන්. මෙතනින් ඔයාට plus mark එක දෙන්නත් පුළුවන්. මම දෙන්නේ මෙතනින් මෙන්න මේ plus mark එක. plus mark එක දුන්නාට පස්සේ මෙයා මෙන්න මේ වගේ පොඩි card එකක් අපි කියනවා මේ වගේ එකට card එකක් කියලා. මෙන්න මේ වගේ පොඩි card එකක් අපිට පෙන්නනවා. මේ card එක ඔයාට ඕන නම් අයින් කරන්නත් පුළුවන්. එතකොට මේ කාඩ් එක ගත්තම මේ කාඩ් එක ඔයාලට මෙහෙම දිග ඇරලා ඔයාලට බලන්න පුළුවන් ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ Unreal Engine version එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් Unreal Engine 4 එකේ ඉඳලා Unreal Engine 5 එක වෙනකන් ඔක්කොම versions වර්ග තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට කැමති ඔයාගේ spec එකට ගැලපෙන Unreal Engine version එක ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ඔයා කොහොමද ඔයාගේ spec එකට ගැලපෙන Unreal Engine එක තෝරගන්නේ? ඒක ඔයා අපෙන් අහන්න ඕනෙත් නැහැ. යාළුවෙක්ගෙන් අහන්න ඕනෙත් නැහැ. ඔයාට පුළුවන් සිම්පල් මෙන්න මේ වගේ දෙයක් කරන්න. ඔයාට කරන්න තියෙන්නේ ඔයා යනවා ඔයාගේ ඩෙස්ක්ටොප් එකට. right? ඔයාගේ ඩෙස්ක්ටොප් එකට ගියාට පස්සේ ඔයාට පේනවා ඔයාගේ this PC නැත්නම් ඔයාගේ my computer කියන එක නා තියෙනවා. ඒක ඔයාට පුළුවන් right click කරලා properties ගියාට පස්සේ මෙන්න මේ විදිහට දැන් ඔන්න Epic එකේ notifications එනවා. මෙන්න මේ විදිහට තියෙනවා ඔයාගේ සිස්ටම් කියන කොටසේ ඔයාගේ කම්පියුටර් එකේ ස්පෙක්ස් මොනවද කියලා. ඒකේ මෙතන තියෙනවා ඩිවයිස් එකේ ස්පෙસિෆිකේෂන්. මම මෙන්න මේ ඩිවයිස් ස්පෙસિෆිකේෂන් කොපි කරගෙන මම යනවා Google Gemini එකට. මේකට දීලා මම දෙනවා this is my computer specs. I need to know which Unreal Engine version is suitable for my PC specs. කියලා දානවා. මේක දුන්නට පස්සේ මෙයා බලනවා your computer is a capable mid-range machine, right? But it has a specific bottleneck. Your i7 blah 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 කියලා කියනවා. ඊට පස්සේ මෙයා අපිට ඔන්නෝම ගිහිල්ලා මෙයා කියනවා right මෙයා කියනවා ලර්න් කරන්න මේ වගේ දේවල් කරන්න ස්ටයිලයිස් ගේම් හදන්න මේ වගේ ඒවට ඔයාලට පුළුවන් Unreal Engine 5 version එක පාවිච්චි කරන්න. හැබැයි
ඒකෙදි පොඩ්ඩක් performance case එකක් යන්න පුළුවන්, shader compiling ප්‍රශ්න වෙන්න පුළුවන්, nanite lumen කියන ඒවා features පොඩ්ඩක් case වෙන්න පුළුවන්, මේවා ගොඩක් heavy එහෙම කියලා එයා අපිට පොඩි විස්තරයක් දෙනවා. ඊට පස්සේ එයා කියනවා ඔයා නිකන් එන serious development එකකට යනවා නම්, ඔයාගේ game එකක් හදනවා නම්, ඔයාගේ මොකක් හරි එහෙම කරලා ඒ කියන්නේ ඒක නිකන් අර day to day smoothly වැඩ කරන්න ඕන නම් Unreal Engine 4.27 වගේ download කරගන්න කියලා කියනවා. right? ඒක නිසා එයා අපිට මෙන්න මෙහෙම පොඩි comparison chart එකකුත් දෙනවා. Unreal Engine 5 version එකක් ගන්නවා නම් මෙහෙමයි. slow වෙන්න පුළුවන්. shader compile ටිකක් වෙලා යන්න පුළුවන්. RAM එක ගොඩක් high usage එකක් තියෙන්න පුළුවන්. මේ Lumen and Nanite කියන technologies වගේ ගන්නවා නම් පොඩ්ඩක් වාත වෙන්න පුළුවන්. ඊට පස්සේ learning path එකකින් යනකොට අවුලක් නැතුව shape කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක Unreal Engine එක open කරනකොට 4.27 පාවිච්චි කරොත් ඉක්මනට මේක load වෙනවා. shader compiling task ගාලා කරගන්න පුළුවන්. මේක efficient RAM usage එකක් තියෙනවා මේමයි කියලා Unreal Engine versions ගැන කියනවා. right? ඉතින් මම මේක නිසා දැන් අපි හිතමුකෝ දැන් ඔයාගේ කම්පියුටර් එකටත් ඔයාට මෙහෙම දුන්නට පස්සේ ඔයා දැන් ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙක්නේ. ඔයා ගත්ත ගමන් ප්‍රොජෙක්ට් එකක් දාගෙන ගේම් එකක් හදාගෙන එහෙම යන්නේ නැහැ. ඔයා මුලින් කාලයක් ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා ඔයාට පුළුවන් මෙයා සජෙස්ට් කරන විදිහට මෙන්න මේ Unreal Engine 4.27 එක ගන්න. ඉතින් මමත් කරන්න යන්නේ මෙතනින් මම සිලෙක්ට් කරගන්නවා Unreal Engine 4.27 කියන එක කරන මම ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරනවා. ඉන්ස්ටෝල් කරනකොට අපිට හම්බ වෙනවා ඉන්ස්ටෝල් කියන එක කරන ලැබුවට පස්සේ මෙන්න මේ වගේ පොඩි ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට ඒකටත් end user license agreement එකක් එනවා. අර license agreement එක අපිට ආවේ Epic Games launch කියන එක කරනාට. මේ license agreement එක අපිට ඇවිල්ලා තියෙන්නේ මේ engine එකට, engine version එකට. ඊට පස්සේ මම මේක accept කරනවා. මේක accept කරාට පස්සේ අහනවා කොහෙටද මේක ඔයාලට install කරගන්න ඕනේ කියලා. මම මේක browse කියලා දීලා මගේ අර software කියන එක කනට ගිහිල්ලා software එකේ Unreal Engine කියන එක කනාගේ folder එක මම දෙනවා. මම මෙතන මේ select folder කියන එක කනා දෙනවා. එතකොට මේකෙදි මෙන්න මේ path එකට තමයි මේක දැන් install වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ create shortcut කියන එකක් තියෙනවා. ඔයාලට ඒක ඕන නම් ටික් කරන්න පුළුවන්, මේවා කරන්න පුළුවන්. ඒ වුණ shortcut එකක් හැදෙනවා. මම ඒක shortcut එක ඇත්තටම මට ඕනේ නැහැ. මම මේක අයින් කරලා මම මෙතන options වලට යනවා. මේ options වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයා Unreal Engine එක install කරනකොට මොනවද install වෙන්නේ සහ download size එක කොච්චරද කියලා. දැන් තියෙන විදිහට මේක download කරොත් මම GB 13ක් මම download කරන්න ඕනේ. ඒක install වෙන්න නම් ඔයාලට GB 44ක් ඔයාගේ hard disk එකේ ඉඩ තියෙනවා. ඉතින් install වෙන්නේ මොනවද කියලා මෙයාලා breakdown එකක් දීලා තියෙනවා. මේක ඇත්තටම install වෙනකොට මේ Android කියන part එකට අදාළව GB 6ක් 7ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම මම mobile games කියන කතන්දර වලට Unreal Engine එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද Unreal Engine එක mobile games වලට පොඩි mobile games වලට එච්චර හොඳ එකක් නෙමෙයි. ටිකක් ලොකු type එකේ mobile games වලට ඔය PUBG වගේ ඊට පස්සේ Free Fire වගේ අර නිකන් අන්න ඒ type එකේ games වලට තමයි ගොඩක් වෙලාවට Unreal Engine එක හොඳ වෙන්නේ mobile games කියනකොට. ඉතින් ඒ වගේ games මම develop කරන්නේ නැති නිසා මම Android කියන එක න අයින් කරනවා. එහෙම කරාට පස්සේ මට මෙතනින් 1 GB එකක් අයින් වෙනවා. ඒ download size එකෙන් අයින් වෙන්නේ. හැබැයි 44ක් තිබ්බ එක 37කට අඩු වෙනවා storage space එක. ඉතින් ඒ විදිහට මම iOS එකත් අයින් කරනවා. මම Linux එකත් අයින් කරනවා. මොකද මම Windows වල වැඩ කරන නිසා. ඒ දෙකම අයින් කරාට පස්සේ මට GB 8ක ප්‍රමාණයක් විතරයි install වෙන්නේ. GB 5ක විතර ප්‍රමාණයක් අඩු වුණා. ඊට පස්සේ required space එකත් භාගයකට වඩා අඩු වුණා. ඊට පස්සේ මම මෙන්න මේකට apply කියන එක දෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අන්න ඒ විදිහට ඕන නැති දේවල් අයින් කරලා වාගේ download internet connection එකේ තියෙන data ප්‍රමාණය ඔක්කොමත් එක්ක සලකලා ඕනම දේවල් ටික විතරක් ඔයාලට install කරගන්න. ඉතින් මෙතන මේ උඩ තියෙනවා දැම්ම අයින් කරන්න යන්න එපා. ඒ වගේ දේවල් අයින් කරොත් මේ වෙලාවේදී අපරාධේ. ඒක නිසා මම මේ දේවල් ටිකක් තියලා මම මෙතන apply එක දීලා දැන් මම install කියන එක නා දෙනවා. දැන් මේක install එක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන downloads කියලා option එකක් තියෙනවා. මෙන්න මේ downloads කියන එක නා click කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද download එක යන්නේ කියලා. මෙතන ඔයාලට පේනවා ඇති මේ card එකෙත් අපිට පෙන්නනවා initializing කියලා. මම මෙතන මේ download කියන එක click කරාම ඔයාලට මෙන්න මේ වෙනම tab එකක් බලා ගන්න පුළුවන්. මේක ඔන්න දැන් download වෙන්න initializing
වෙන ගමන් තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මෙන්න මේ download settings වලට යන්න. download settings වලට යනකොට ඔයාලට පුළුවන් කොහෙටද මොනවද මේ install directories කොහොමද වෙන්න ඕනේ, default වෙන්නේ කොහොමද, automatic updates එනවද, ඒ වගේ දේවල්, limit download speed කියලා ඔයාලට download speed limit කරන්න පුළුවන්. මේ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ඇත්තට මගේ අර C එක පොඩ්ඩක් clean තියාගන්න ඕන නිසා default install library එක මම මෙතනත් වෙනස් කරනවා මගේ මෙන්න මේ software එකේ Unreal Engine කියන තැනට. ඊට පස්සේ මෙන්න මේ fab library, ඒ කියන්නේ මේ fab කියන marketplace එකෙන් download කරන ඒවා කොහෙටද යන්න ඕනේ කියන එක තමයි මෙතන තියෙන්නේ. මම ඒකත් වෙනස් කරනවා. software Unreal Engine මම ඒකට දාගන්නවා fab කියලා දීලා මම මෙන්න මේ ෆෝල්ඩර් එක දෙනවා. right? ඉතින් මේ වගේ දේවල් වලට වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා notify me when installation is complete. install එකක් complete වුණාට පස්සේ ඔයාලට notify කරන්න කියලා. allow installs while editors are running. මේ notification එකක් තියෙන එක හොඳයි. එතකොට මොකක් හරි install වුණාට පස්සේ මට කියනවා. ඊට පස්සේ allow install during gameplay. game එකක් install gameplay එකක් ගහන game එකක් play කර කර ඉන්න ගමන් install වෙන්නේ ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔය වගේ ඔයගොල්ලන්ට බලලා පුළුවන් ඕගොල්ලන්ට අදාළ ප්‍රිෆරන්ස් ටික සෙට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් ඔන්න මගේ GB 8ක් ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට ඩවුන්ලෝඩ් ස්පීඩ් එක මගේ පෙන්නනවා මෙතන 35 Mbps කියලා පෙන්නනවා. රයිට් වෙන ස්පීඩ් එක පෙන්නනවා. මට පැය භාගයක් විතර මේකට යනවා කියලා පෙන්නනවා. ඉතින් මෙහෙම යන ගමන්ම ඔයාලට පුළුවන් වෙන Unreal Engine version එකක් වුණත් install වෙන්න දාන්න. මම මෙතනදී ඇත්තටම මෙන්න මේ 5.7 කියන එක අපේ latest එකනේ. latest එක තමයි අන්තිමට තියෙන එක තමයි 5.7 එක. මම මේකත් install කරගන්නවා. මේක අර කිව්වා වගේ එයා සජෙෂන් එකක් දීලා තියෙනවා ඒක install කරගත්තොත් slow වෙයි කියලා. හැබැයි ලොකු ප්‍රශ්නයක් නෑ. මට ඒක ඉගෙන ගන්න මොන හරි කරගන්න මේ වගේ ඒවා ටෙස්ට් කරලා බලන්න වගේ මට install කරගන්න පුළුවන්. මට එහෙම වුණොත් ඔයාලට පේනවා ඇති එක engine version එකකට වඩා ඔයාලට engine version 10ක් වුණත් install කරලා තියාගන්න පුළුවන් ඔයාලට Epic Games launch එක කරා. සහ ඒ අදාළ ඒවා අදාළ වෙලාවට open කරගන්නත් පුළුවන්. ඉතින් මම මේකත් install කියලා දෙනවා. මේක install කියලා දුන්නට පස්සේ මේකෙදිත් අර විදියටම pop up එකක් එනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් අලුතෙන් මෙන්න මේ fab library එකකින් දෙකක් add වුණා. මම මේක පස්සේ පෙන්නනවා. ඔන්න ඉස්සෙල්ලම කියනවා මේකෙදි තියෙන licensing agreement එක කලින්ට වඩා වෙනස්. Unreal Engine 4.27 එකට වඩා. ඔයා දැක්කම. එතකොට මම මේකත් accept කරනවා. right ඒ කලින් ආවේ license එකේ මේ license options ටික දැන් තමයි license agreement එක එන්නේ. ඊට පස්සේ මේක මම accept කරාට පස්සේ මේකෙදිත් අර වගේම path එකයි ඒ වගේ දේවල් ටික අහනවා. මම මේකෙත් options වලට ගිහිල්ලා මට මේකේ බැලුවොත් එහෙම ඇත්තට මේ වල default Android iOS අනම්මන ටික ඇත්තටම අයින් කරලා ඉන්නේ. මේකේ ඕන ටික විතරක් අපිට select කරලා apply කරන්න පුළුවන්. ඉතින් මෙයා දැනට මෙතන තාම calculate කරනවා. කොච්චර වගේ size එකක් ඕන වේද ඔයාලට මේ latest version එක install කරගන්න කියලා. ඉතින් අපි බලමු මේක අපිට එයිද කියලා. right බලමු. calculating required storage. බලමු. right ඉතින් මෙතනදී ආවා මේක GB 11ක විතර ප්‍රමාණයක් තියෙනවා මේ Unreal Engine 5.7 කියන අලුත්ම version එක download කරන්න. ඒකේ GB 28ක විතර ප්‍රමාණයක් තියෙනවා storage price එක ඕන වෙන. එතකොට ඒකේ template වලට මෙච්චරක් යනවා, මේවට මෙච්චරක් යනවා කියලා මේගොල්ලෝ දීලා තියෙනවා. මම මේක apply කරනවා. මම මේක apply කරලා මම මේකටත් install කියන එක දෙනවා. ඉතින් මේ install කියන එක දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේක queued වෙනවා. ඒ කියන්නේ queue කියන්නේ අර polymer. හරි. එතකොට downloads වලට ගිහිල්ලා බැලුවොත් ඔන්න දැන් මේක install වුණාට පස්සේ තමයි මේක install වෙන්නේ. ඔයාලට පුළුවන් Unreal Engine 5.7 එකට prioritize කරන්න ඕන නම් ඔයා මේක pause කරනවා. pause කරලා මේක start කරනවා. එහෙම නැත්නම් මේක ඔයාලට cancel කරලා දාන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනින් වගේ ඔයාලට පුළුවන් move down queue. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේක පල්ලෙහාට දාන්න. මේක ඇත්තම දැන් පල්ලෙහාට දාන්න බෑ. ඔයා අපි හිතමුකෝ දැන් මම ඒක පෙන්නනම් අපි හිතමුකෝ ඔයාලට ඕනේ Unreal Engine 5.6 කියන version එකත් ඔයාලට download කරගන්න ඕන. එතකොට මම මේකටත් install කියන එක දෙනවා. ඊට පස්සේ මම මේකෙත් අර විදිහටම බලනවා. මේකෙදිත් මම apply කරලා මම මේකත් install කියලා දෙනවා. right දැන් අපේ
මෙන්න මේ සෙට් එකක් තියෙනවා. දැන් ඔයාලට පුළුවන් අපි හිතමුකෝ Unreal Engine 5.6 එක මට 7 එකට කලින් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එහෙනම් මම මෙතන move down Q කියන එක දුන්නම 7 එක පල්ලෙහාට ගිහිල්ලා 6 එක උඩට එනවා. right මේක පල්ලෙහාට දාන්න බෑ මොකද මේක already prioritize වෙලා නැති. ඒක install වෙන ගමන් නැති. ඔයා මේක cancel කරලා හරි මොන හරි කරලා මේක start කරලා වගේ තමයි මේක වෙනස් කරගන්න වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේක ආපහු උඩට දාගන්න ඕන නම් move up කියලා දෙන්න පුළුවන් 5.7 එක. ඉතින් ওই වගේ දේවල් ටිකක් මේකේ තියෙනවා. ඉතින් මම මේකදී මේක move up කරලා මම මේක continue කරන්න. right ඉතින් ඔන්න ඔය වගේ දේවල් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට අර කිව්වා වගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතකොට දැන් මට Unreal Engine එක install කරනකොට මගේ internet connection එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි මට මේක යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන් නම් හොඳයි. යාළුවෙක් ගාව මේක setup එක තියෙනවා මට මේක install නොකර මට මේක යාළුවෙක්ගෙන් ඉල්ලගෙන දාගත්තා නම් මට වැඩි ලේසියෙන් කරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඔයා ඒක කොහොමද කරන්නේ? ඔයාට එනම් කරන්න තියෙන්නේ මෙන්න මේ වෙනකන් කරපු දේ කරන්න ඕන. right ඒ කියන්නේ ඔයා account එකක් හදලා Epic Games launch එක අරගෙන ඔයාගේම account එකක් හදලා ඔයා යාළුවගේ account එක හදන්න ඕනේ නැහැ. ඔයාටම account එකක් හදලා ඒ ඔක්කොම ටික කරලා launch එක download කරලා ඊට පස්සේ install එක දීලා ඔයා චුට්ටක් මේක යන්න ඇරලා. දැන් මගේ නම් ටිකක් ගොඩක් ගිහිල්ලා නේ තියෙන්නේ. ඔයා මේක චුට්ටක් install වෙන්න පටන් ගත්තට පස්සේ වටක් ගාලා post කරන්න. right post කරලා ඊට පස්සේ මොකද කරන්නේ? post කරාට පස්සේ අපි ගියොත් එහෙම අපේ ලොකේෂන් එකට දැන් අපේ මගේ my computer එකට ගිහිල්ලා දැන් මගේ install කරන ලොකේෂන් එකට ගියොත් මෙතනනේ මගේ Unreal Engine එක මම install කරා. එතකොට ඔයාලට පේනවා ඇති ලොකේෂන් එක දුන්නම දැන් engine version එක දුන්නාට පස්සේ ඒකට මෙතන folder එකක් හැදෙනවා. මේ folder එක හැදුනට පස්සේ ඔයා මොකද කරන්න ඕනේ? ඊට පස්සේ මේ folder එක ඇතුළට ගිහිල්ලා අර යාළුවගෙන් අරගෙන ආපු Unreal Engine file ටික මෙතනට දාන්න. right මෙතනට දාලා ඊට පස්සේ ඔයා එතනට copy paste කරලා ඊට පස්සේ ඔයා resume කරන්න. ඒ resume කරනකොට එයා පොඩ්ඩක් check කරලා බලනවා right මම install කරන්න යන files ටික මෙයා ගාව තියෙනවා කියලා. එයා ඊට පස්සේ ඒක read කරලා බලනවා. එයා read කරලා බලලා right මෙයා ගාව මේ ටික තියෙනවා නම් මම මේක install කරන්න ඕනේ නැහැ කියලා. එයා හැබැයි එයා track කරගන්නවා මේක install වෙලා තියෙන්නේ කියලා. එයා එයාගේ පැත්තෙන් note එකක් දාගෙන මේ installation එක complete කරගන්නවා. වෙනම ආපහු අලුතෙන් download වෙන්නේ නැහැ. right ඉතින් ඔයාට ඔන්න ඔය option එකක් කරගන්න පුළුවන්. ඔයාට වෙනම download කරන්න නැතුව data යවා ගන්න නැතුව Unreal Engine එක වෙනම කරගන්න ඕනේ. එතකොට ඔයාට තේරෙනවා ඉතින් ඔයා files ටික ගන්නවා හැබැයි Epic account එක ඔයාගේ. ඒක යාළුවගේ account එක තියෙන්න ඒ වගේ දේවල් තියෙන්න ඕනේ නැහැ. මම හිතනවා ඔයාට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් මම මේක දැනට install කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාට Unreal Engine එක install කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට අමතරව Epic Games launch එකට අදාළව පොඩි දේවල් ටිකක් මම කියන්න. ඔයාට පුළුවන් මෙන්න මේ settings කියන එක කනට යන්න. මේ settings කියන එක කනට ගියාට පස්සේ මේකෙත් ඔයාට තියෙනවා එක settings වර්ග. ඉතින් මෙතනදී මම හදන එක setting එකක් තමයි මෙන්න මේ hide game library කියන එක. අපි හිතමු ඔයා Unreal Engine එකෙන් games මෙන්න මේ store එකක් තියෙනවනේ. මෙතන ඇත්තටම ගියොත් එහෙනම් මෙතන ඔය Fortnite එක තියෙනවා. එක තව games ගොඩාක් තියෙනවා. right මේ Black Myth Wukong එක ඒවද මේවට Death Stranding ඕගොල්ලන්ට games ගහනවා නම් මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි අපි හිතමුකෝ ඔයා Steam එක තමයි පාවිච්චි කරන්නේ. ඔයා මේක පාවිච්චි කරන්නේ නැහැ. ඔයාගේ games ගහන්න. එහෙනම් ඔයාට පුළුවන් මොනා කරන්න? ඔයා Unreal Engine කියන එකනාගේ මේ tab එකට ගිහිල්ලා settings වලට ගිහිල්ලා මෙන්න මේ hide game library කියන එක නා දෙනවා. එතකොට එයා පොඩි මෙන්න මේම pop up එකක් දීලා අහනවා ඔයාට disable කරන්න ඕකේද කියලා. මම මෙතන ඕකේ එක දුන්නාට පස්සේ දැන් මම ගිහිල්ලා බැලුවොත් ඔයාට මෙතන තියෙන Unreal Engine එකයි Fab එකයි විතරයි. දැන් ඔයාට අර games library එකට අදාළ දේවල් ඒකේ notification ඒ වගේ දේවල් පෙන්වන්නේ නැහැ. හැබැයි ඔයාට ඒක enable කරගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙතන මේක අයින් කරන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ඔයාට හැම වෙලාවෙම game ඒ කියන්නේ Epic Games launch එක ඔයාට computer එක start වෙද්දී හැම වෙලාවෙම run වෙන්න ඕන නම් ඔයාට මේක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේක off කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා computer එක on කරන හැම වෙලාවෙම ඒක start වෙනවා. ඊට පස්සේ තමයි minimize to system tray. ඒ කියන්නේ මේක අර close කරාට මේක minimize වෙලා තියෙන. ගොඩක් වෙලාවට minimize වෙනවා. මම ඒකත් අයින් කරනවා. ඒ ටික තියලා මොකද මට ඕන වෙලා ඉතලා ඕන නැති වෙලාවට මට close කරලා දාන්න පුළුවන්. minimize වෙලා තියෙන්න ඕනේ. එහෙම කියලා මට මේක දෙනවා. cloud save enable කරලා තියෙන එක හොඳයි. ඊට පස්සේ මෙතන තියෙනවා desktop notification එන්න ඕනේ මොන වගේ දේවල් වලට. free games තිබ්බොත් notifications දෙන්න. news තිබ්බොත් notification දෙන්න. chat ඒවා තිබ්බොත් එහෙමයි
මේමයි කියලා දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් අයින් කරනවා. ඉතින් ඩවුන්ලෝඩ් සෙටින්ග්ස් කියලා කියන්නේ අපි අර කලින් බලපු සෙට් එකම තමයි. මෙතන යට සෙට් එක ඩවුන්ලෝඩ් වෙන තැනට යටින් තිබ්බ සෙට් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය වගේ දේවල් ටික තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙනවා වාට ගේම්ස් ඩවුන්ලෝඩ් කරද්දී ෂෙඩියුල් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒ වගේ දේවල්. ඒක හැබැයි Unreal Engine එකට ඇත්තටම වැලිඩ් නෑ මම දන්න විදිහට. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් සමහරට මම දන්නේ නැති දේවලුත් එතන තියෙන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් අතපත ගාලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයා ෆස්ට් ටයිම් යූසර් කෙනෙක් විදිහට Unreal Engine එක ඉන්ස්ටෝල් කරගන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද Unreal Engine එක ඉන්ස්ටෝල් කරාට පස්සේ ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද? ඒකෙන් ඔයා Unreal Engine එක යූස් කරන්න පටන් ගන්න කොහොමද? මේ වගේ Unreal Engine editor එකට අදාළ බේසික්ස් දේවල් ටික ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ඒ ප්ලේලිස්ට් එකට අදාළව. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.